හෙලෝ ළමයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔයාලා හැමෝම හොඳින් පරිස්සමින් ඇති කියලා හිතනවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ පොය දවසේ මම මොනවද කරේ කියලා. අපි කලින්ම කතා වෙලා හිටියේ පොය දවසට කොහේ හරි යමු කියලා. ඒත් මගේ යාළුවට එක්සෑම් ඉවර වෙලා තිබුණේ නෑ. ඒ නිසා අපි ඒ ගමන කැන්සල් කරලා තමයි තිබුණේ. ඒත් දවල් එද්දි තේරුණා හිටියට මුකුත් වැඩක් වෙන්නෙත් නෑ. කොහෙවත් යන්නත් නෑ කියලා. ඊට පස්සේ අපි එකපාරටම වගේ කතා වෙලා තමයි ටක් ගාලා ලෑස්ති වෙලා මේ ගමන ගියේ. ඔන්න අපි හොස්ටල් එකෙන් එළියට නම් ආවා. ඔයාලා දැනටවත් දන්නවා අපි කොහෙද ගියේ කියලා. අපි ගියේ කොළඹ ගංගාරාම පන්සලේ. අපි හිතුවට වඩා හරිම ලස්සන පන්සලක්. ඔයාලත් දිගටම වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉන්නකෝ. මේක නිකන් කෞතුකාගාරයක් වගේ ගොඩක්ම තිබුණේ වෙන වෙන රටවල් වල එක එක බඩු තමයි. ලස්සන මල් වාස්, මැටි පිගන්, කෝප්ප, තව කාසි වර්ග, බුදු පිළිම එහෙමත් තිබුණා. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ දෝවිලේ සරණා සෙවනැල්ල වෙන්න ප්‍රේමේ දාහය නිවනා සිලිලාර සිත නයනා. අපි ගියේ පොය දවසනේ. ඉතින් ගොඩක් අය සිල් ගන්න ඇවිල්ලා හිටියා. මේකේ උඩ තට්ටුවේ තමයි සිල් ගන්නෙ. ඒ නිසා අපි උඩට ගියේ නෑ. ඉන්නකෝ මං ඔයාලට පොඩි වඩුවක් පෙන්නන්න. මේ බලන්නකෝ ඉස්සර කාලේ කාටුන් වල තිබුණ එක එක කාර් වර්ග එහෙමත් මේ පන්සලේ තිබුණා. දැන් කාලේ මේ වගේ කාර් එහෙම කොහෙවත් දකින්න අඩුයිනේ. මේ වගේ තැනක හරි තියෙන එක කොච්චර ලොකු දෙයක්ද? මේ කොටසත් පන්සලටම අයිති කොටසක් තමයි. මේක තියෙන්නේ පාරෙන් එහා පැත්තේ. මේකට කියන්නේ සීමා මාලකය කියලා. බේරවැව මැද හදලා තියෙන මේ මණ්ඩපය හරිම ලස්සනයි. ඒ වගේම තමයි හරිම නිදහස්. සමහර අය මේ පන්සලේ ප්‍රී ෂූට් එහෙමත් කරනවා. ඇත්තටම ඒ තරම්ම ලස්සනයි මේක. උතුල සඳකට තරුම පන්නට අඳුරයිකේ පින්නා යන්න හැතුවට යන්නේ කොහොමද හිත හෙමින් නැහුවා. මමත් මීට කලින් මේ පන්සලට ඇවිල්ලා තිබුණේ නෑ. එදා තමයි ෆස්ට් ටයිම් ගියේ. අපි පොය දවසේ ගියා වුණත් ලොකුවට කට්ටියක් හිටියෙත් නෑ. වැඩිපුර ඒත් හිටියේ විසිටර්ස්ලා තමයි. සීත ඍතුවේ මල් හීන වැහුනේ සඳ සිසිල අපටම නිසා. පන්සලේ ටිකක් වෙලා ඉඳලා අපි එළියට ආවා. එළියට එද්දී පාර ඉස්සරහම තමයි CCC එක තියෙන්නේ. ඊට පස්සේ අපි ටිකක් කූල් වෙලා ඉන්න හරි කියලා ඒකටත් ගියා. හැබැයි ගත්ත දෙයක් නෑ. ඔයාලත් බලන් ඉන්නකෝ. මේවා දැක්කම නම් ඉතින් පිස්සු හැදෙනවා. කොහේ ගියත් ඉස්සෙල්ලම හිත යන්නේ මේවට තමයි. ඒ ඉතින් ගෑල් ළමයිගේ හැටි. අපි ගන්නවා වගේ බොරුවට බල ඉඳලා ආවා. ඒ වුණාට ලස්සන අයිටම් ගොඩක් තියෙනවා මෙතන.
මෙතන ලස්සන මක් ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. ඒත් ඉතින් අපි ගත්තේ නෑ මුකුත්. අපි මේ කරන්නේ වින්ඩෝ shopping ළමයි. මුකුත් ගන්නෙ නැතුව බල ඉඳලා එන එකට කියන්නේ වින්ඩෝ shopping කියලා. එන්නකෝ අපි උඩටත් ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. උඩ තට්ටුවේ අපි වැඩි ඇවිද්දේ නෑ. මේ වගේ කරාබු හැම තියෙන කඩවල් දෙකට විතර තමයි ගියේ. ඊට පස්සේ අපි කන්න ආවා. අදට vlog එක මෙතනින් ඉවර වෙනවා. ආයේ කැම්පස් එකේ අලුත් vlog එකකින් හම්බ වෙමු. අදට මම ගිහිල්ලා එන්නම්. මගේ channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම ආදරෙයි.